සුද්දෝ ජොහන්තුමාගේ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. සතියේ පළමු වනදා හිමිදිරියේම අඳුර තිබියදී මද්දලාහි මරියා සොහොන්ගේ ළඟට આવොත් සොහොන්ගෙන් ගල ඉවත් කොට තිබෙන බව දුටුවාය. එබැවින් සීමෝන් පේදුරුද ජේසුස් වහන්සේ ප්‍රේම කළ අනෙක් ශ්‍රාවකයාද වෙත දුව ගොස් උන් සමිදානන් වහන්සේ සොහොන්ගෙන් ඉවතට ගෙන ගොස් තිබේ. උන්වහන්සේ කොතැනක තැබුවාද කියා අපි නොදනිමුයි කීවාය. එවිට පේදුරුද අනෙක් ශ්‍රාවකයාද නික්ම විත් සොහොන්ගේ දෙසට ගියහ. දෙදෙනාම එක්ව දිව්වෝය. අනෙක් ශ්‍රාවකයා පේදුරු පසු කර දුව ගොස් පළමුවෙන් සොහොන්ගෙට පැමිණ නැමී බලා සිහින් හනරෙදි එහි තිබෙන බව දිටීය. එහෙත් ඔහු ඇතුළට නොගියේය. සීමෝන් පේදුරු ඔහුට පසුව පැමිණ සොහොන්ගේ ඇතුළට ගොස් හනරෙදි එහි තිබෙන බවත් උන්වහන්සේගේ හිස ඔතා තැබූ රෙදි කඩ හනරෙදි සමග නොව වෙනම එක් තැනක අකුලා තිබෙන බවත් දුටුවේය. එකල සොහොන්ගේ ළඟට පළමුවෙන් පැමිණි ඒ අනෙක් ශ්‍රාවකයාද ඇතුළට ගොස් දෙක විශ්වාස කළේය. සුවිශේෂක වාක්‍ය මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.